මෙවර IPL තරඟාවලියේ ඉතා උණුසුම් තරගයක් වන චෙන්නයි කණ්ඩායම සහ RCB කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වන මතීෂ පතිරණ චෙන්නයි කණ්ඩායමෙන් ක්‍රීඩා කරනු ලැබුවා. මෙහිදී තරගයේ RCB කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාරට කැඳවීමක් මෙහිදී ලැබුණේ නැහැ. වාර්තා වුණේ මතීෂ පතිරණ ප්‍රථම තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වී තිබෙන්නේ ආබාධයක් හේතුවෙන්. ඔහුගේ ශරීර යෝග්‍යතාවය නැවතත් උචිත මට්ටමට පැමිණීම හේතුවෙන් RCB කණ්ඩායමට එරෙහිව තරගය ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වුණා. කෙසේ වෙතත් ඉන් පසුව තරගයේ කාසිය වාසී දිනාගත් චෙන්නයි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා RCB කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව RCB කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 196ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. මෙහිදී මතීෂ පතිරණ යොමු කළ කෙටි පන්දුවක් විරාට් කෝලිගේ හිසේ වැදීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ මතීෂ පතිරණ කෝලිහට සිය කනගාටුව පළ කළා. තින් පසු පතිරණ යොමු කළ පන්දුවකට කෝලි 6 පහරක් යොමු කරමින් මතීෂ පතිරණට ආවේගයේ පිට කළ ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් මෙම සිදුවීම කාගේත් අවධානයට ලක් වූ අතර මතීෂ පතිරණේ අවස්ථාවේදී සිනහ මුස්මුහුණෙන් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණා. RCB නායකයාගේ ඉනිම ලකුණු 51කට සීමා කිරීමට මතීෂ පතිරණ සමත් වූ අතර එමෙන්ම කුලාල් පාණ්ඩයාගේ කඩුලද ලකුණු බිඳුවේදී දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වුණා. තරගයේදී මතීෂ පතිරණ ඉතා සාර්ථක පන්දුවීමක් යොමු කරමින් පන්දුවාර 4ට ලකුණු 30ක් ලබා දෙමින් කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කළ චෙන්නයි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී රැස් කළේ ලකුණු 141ක් පමණයි. අනුව RCB කණ්ඩායම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් මෙම තරගයෙන් වාර්තා කළා. නිතරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.